Hi friends! ඔන්න අද වීඩියෝ එකෙන් අපි කවසන් රෝඩ් කියන මේ බැංකොක් වල තියෙන ප්‍රසිද්ධ මාකට් එකට යන්න හදන්නේ. ඉතින් මේ මාකට් එකේ ඔයගොල්ලෝ කලින් කවදාකවත් try කරලා නැති එක જાතියේ කෑම වර්ග try කරන්න පුළුවන්. ඒ වගේම තමයි shopping කරන්නත් පුළුවන්. එහෙනම් වැඩි විස්තර කතා කරන්නේ නැතුව අපි channel එකට subscribe කරගෙන වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මේ බැංකොක් කවසන් රෝඩ්. ඉතින් අපි කවුසන් රෝඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. දිගටම කෑම කඩ තියෙනවා මාර විදියට. ඉතින් පටන් ගෙන ඉද්දිම ඔයගලන්ට පේනවා මගේ පිටිපස්සේ කිඹුලා ඉන්නේ කිඹුලා, ඇල කිඹුලා, ගැට කිඹුලා ඉන්නවා. කැමති කිඹුලේ මේ වෙලාවෙම මේ හදලා දෙනවා. මේ අවසල්ලක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඩිංගට හැම ගහලා දැන් වෙලාව 8යි. හැම ගහලා මේ කිඹුලාගෙන් කෑලි කප කප තමයි දෙන්නේ අපිට try කරන්න පුළුවන් ඕන නම්. 这个鱼肉我操！不要。大个鱼得放在这儿。spring roll එකක් ගත්තා free. කාලා වැඩි පටක් ගමු. ඉස්සෝනේ ඇතුලේ සද්දේ වැඩි පොඩ්ඩක් මෙතන මාර විදියට ඔයගලන්න අපි කිව්ව ඒවා ඇහුණත් දන්නේ නැහැ. ඇහුණ නැත්නම් මම ආයි වීඩියෝ එක එඩිට් කරද්දී ආයි මෙන්ෂන් කරන්න යටි මොනවද කිව්වේ කියලා. මොකද ඒ තරමටම සද්දේ වැඩි. ජම්බුයි ගත්තා මම මික්ස් එකක් 50යි
තියෙනවා. මෙතන මේ සර්පියොත් ඉන්නවා. ඉතින් මම එයාගේ ඇහුවා විස්තර. එයා කිව්වා මෙහෙම ගොඩක් කට්ටිය මේ ස්නේක් එහෙම කනවලු. මේ ගෝනුස් එහෙම ගොඩක් මෙහෙ නෙමෙයි ඉන්ඩෝනීසියා වල කන්නේ. අනිත් ඒවා නම් සාමාන්‍යයෙන් කනවලු. මේ ස්නේක් ගැන කිව්වොත් වතුරේ ඉන්න නයෙක් විස නැති එකේ වෝටර් ස්නේක් කියලා කිව්වේ. මේක නිකන් ඒගොල්ලෝ ෆ්‍රයි කරලා දෙන්නේ. ඒකට ලුණු ගම්මිරිස් දාලා දෙනවා අපිට ඕන. ඉතින් එයා කියනවා ඒගොල්ලන් කට්ටිය නම් කනවලු. මෙතන සමහර සුදු කට්ටියක් ඇවිල්ලා ට්‍රයි කරලා බලනවා කොහොමද කියලා. අපි ට්‍රයි කරලා දැක්කේ අපිට සෙට් නැති නිසා. කොරයිඩ් එකක් නම් තියෙනවා සුපිරි මේ බයිට් එකට වගේ නම් නියමයි. උතන බැලලා තියෙනවා කරස් දෙන්න. තියෙනවා varieties ගොඩක්. මෙහෙ ගත්තම ඔයගොල්ලෝ කලින් වීඩියෝස් වලත් දකින්න ඇති අපි ෆුකෙට් වල මේ ගංජා හැම ලීගල්. ඉතින් මේ පාරවල් ලයිනේ ඕන තරම් විකුණන්න තියෙනවා. අපිට ටෙස්ට් කරන්න පුළුවන්, අපිට ස්මෙල් කරන්න පුළුවන්. ෆ්‍රී දෙනවා ඒගොල්ලෝ. ඒ වගේ තමයි ඔෆර්ස් උත් දෙනවා. ග්‍රෑම් 3ක් ගත්තොත් ග්‍රෑම් 3ක් ෆ්‍රී දෙනවා. අන්න ඒ වගේ ලොකු ඔෆර්ස් යනවා. ඉතින් ඇත්තටම වීඩියෝ එකේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ නම් දකින්නේ. ඉතින් ඒක ඔයගොල්ලෝ හිතන ඇති මාන්න ඔබ දෙයක් කියලා. මොකද අපි කලින් පොකට් වීඩියෝ එකේ මම පෙන්නුවා. මෙහෙට වඩා ඇත්තටම මෙහෙ තියෙනවා. මට මේ අපි මෙහෙට ආවම ටූරිස්ට්ලත් සෑහෙන්න මෙහෙට වඩා එහි ඉන්නවා. ඉතින් ඇත්තටම නියමයි. මේක තමයි ඉතින් බැංකොක් නයිට් ලයිෆ් එක. අර අපි ඔයගොල්ලෝ දකින්න ඇති චිකන් එකක් කෑවා ගාලික් සෝස් එකක් එක්ක. ඒක ඇත්තටම නියමයි. මේ මොකද ඒකේ ගාලික් එකම හොඳට දාලා තියෙනවා. ඒ කඩේ හොඳට හදනවා කෑම නියමයි. මාර රසයි ඇත්තටම. මොකක්ද chili sauce එකක් එක දුන්නේ. ඒක ගොඩක් සැර නෑ. no artificial colors or
එක විදියට අපි ලංකාවේ කන්න නැති කෑම ජාති තිබ්බා. ඔව් මෙහෙ තමයි පොඩි පොඩි කියන්නේ අපිට පුරුදු වෙන්නේ. ඔය පොඩි කුමි සතු වර්ග බෙදලා ඉන්නේ. ඒවා අපි කන්න නැති වුණාට මේගොල්ලන්ගේ අර හැදිලා තියෙන සංස්කෘතියත් එක්ක මේගොල්ලෝ සමහර කට්ටිය කනවා. ඉතින් කාලා try කරලා බලනවා. අපිත් දැක්ක කීප දෙනෙක්ම try කරනවා. ඉතින් ඒකේ වරදක් නැහැ. ඉතින් මේ මිනිස්සුන්ගේ කැමැත්ත. අපි කන්න නැත්නම් අපි පාඩු ඉන්නවා. එච්චරයි. ඉතින් කැමති කට්ටිය කැමති දෙයක් කනවා. කැමති දෙයක් බොනවා. ඉතින් ඒ වගේම තමයි මේ සමහර අය මෙහෙට එන්නේ මේවා බලන්න. ඉතින් ගොඩක් අපිට වගේම තව ගොඩක් රටවල සුදු අයටත් මේ සෑහෙන අමුතු දෙයක් ඒක. ඉතින් ඒගොල්ලන්ගේ රටවල නැති නිසා ඒක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. අපිත් එක කෑම ජාති පොඩි පොඩි ඒවා කාලා try කරා. ඔයගොල්ලෝ දකින්න නැති අර එක කඩේකට ගිහිල්ලා අපි චිකන් ගාලික් චිකන් එකකුයි පැට් තායි එකකුයි try කරා. අපි ගෙට් කරලා කෑවට වඩා වෙනම රසක් තියෙන්නේ මෙහෙ බැංකොක් වල මේ පැට් තායි එකනේ. ඒක කඩෙන් කඩේට රස වෙනස් නෝද්දා මං හිතන්නේ මේ පුකට් වලට වඩා පොඩ්ඩක් ඇත්තටම සෑහෙන්න වෙනස්. අපි ඔයගලන්ට පෙන්නමු නැති වීඩියෝ කැලිත් තියෙනවා. ඒ කියන්නේ පොඩි පොඩි ඒවා කාපු ඒවා. අපි ඉතින් සමහර වෙලාවට රස ඇති කොමඩ ගත්ත කොමඩ කන වීඩියෝ ගන්න අමතක වෙනවා. සමහර ඒවා අපි දෙපාරක් වගේ කෑවා. එකම එක. ඉතින් ඒවා ආයි වීඩියෝ කරෙත් නැහැ. ඉතින් නියමයි. අර එහෙම මාර රසයි ඒවා. අර උක් ජූස් එකක් කිව්වේ. ඒක ඇත්තට මාර ෆ්‍රෙෂ්. ඒගොල්ලෝ ඒ වෙලාවෙම හදලා දෙනවා. මුකුත් ආටිෆිෂල් මුකුත් නැහැ. ෆ්ලේවර්ස් නැහැ. සුගර් දාන්නේ නැහැ. ඒක නැචරල්. සනීප නැහැ කිව්වම කූල් නැතුව හදලා දුන්නා. ඒ වගේම අපි ෆැෂන් ෆෘට් එකක් try කරා. තව පොඩි ඩීප් ෆ්‍රයි අයිටම්ස්. එතකොට තව පොඩි පොඩි අයිටම්ස් ටිකක් ගත්තා. එතකොට අච්චාරු ගත්තා. ඉතින් නියමයි බඩ ෆුල් දැන්නම් දෙන්නගෙම. දැන් අපි බැලුවේ හොටෙල් එකට ගිහලා පොඩ්ඩක් වොෂ් එකක් දාන්න හොඳ නිින්දක් දාන්න. මොකද හෙටත් අපි හිතන් ඉන්න හෙට උදේම බැංකොක් පොඩි වටේ රවුමක් යන්න උදේ ඉඳන්. ඉතින් ඒකින්ද උදේම නැගිටලා පොඩ්ඩක් ලෑස්තිලා යන්නත් ඕන නිසා අපි වෙලේ දැන් හොටෙල් එකට ගිහලා පොඩි නිින්දක් දාන්න. ඉතින් හිතනවා මේක ඕගලන්ටත් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් ඒ වගේම කලින් කිව්වා වගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් අපේ සිනෝන් ගෑන්ගරු තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන්. ඉතින් ඒ වගේම තමයි අපේ කලින් සිංගප්පූරු, මැලේසියා, තායිලන්ඩ් වීඩියෝ සීරීස් එකම බලන්න බැලුවේ නැත්නම් ඉතින් හෙටයි අනිද්දායි තමයි අපි තායිලන්ඩ් වල ඉන්න අන්තිම දවස්. අපි තායිලන්ඩ් වල සතියක් හිටියානේ. ඉතින් බැංකොක් ඉන්නේ අදයි හෙටයි අනිද්දායි බැංකොක් ඉඳලා අපි අනිද්දා ආයි මෙල්බන් යනවා. ඉතින් අපි ඒ වෙනකන් තව වීඩියෝස් ටිකක් කරනවා. නෝ තමයි ඉතින් අපි අද බැංකොක් ඇවිල්ලා අපේ පළවෙනි දවසේ ගත වුණේ. තාම සනීප නැහැ, කයින්ව වෙනවා. ඉතින් එහෙනම් අපි අදට ගිහින් එන්න හැමෝටම ජය වේවා.